ටී-ෂර්ට් පැටර්න් පැත්තෙන් ඕන පැටර්න් එකක් කරලා දෙන්න පුළුවන්. පැටර්න් ගැන ළඟදී වීඩියෝ එකක් දැම්මෙත් නැති නිසා මේ කියන්නේ ටී-ෂර්ට් පැටර්න් නම් මිස්ටර් ටේලර් තමයි. අනිවාර්යයෙන් ඒක කියන්න ඕනේ. Hi guys, කාලෙකින් වීඩියෝ එකක් කරන් ආවේ. ටී-ෂර්ට් බිස්නස් එකක් පටන් ගමුද? අම්බෝ මේ දවස්වල හැමෝම ගොඩක් අය ටී-ෂර්ට් බිස්නස් පටන් ගන්න විස්තර මම දකිනවා වීඩියෝස්. ගොඩක් අය කරපු අය නම් හරි අඩුයි. ඒ කියන්නේ ටී-ෂර්ට් බිස්නස් එක කරපු අය කියන වීඩියෝස් නම් අඩුයි. ඔක්කොම ෆේල් වෙච්ච හැටි, ෆේල් වෙන අය විකුණ ගන්න බෑලු ගොඩක් ඒ වගේ දේවල් තමයි කියන්නේ. මේ එහෙමත් නැත්නම් තව පිරිසක් ඉන්නේ. ඒ කියන්නේ එයාලගේ ප්ලේන් ටී-ෂර්ට් අරගෙන බිස්නස් පටන් ගන්න කියන කට්ටිය තමයි ඉන්නේ. මරණ වීඩියෝස් වල ඉඳන් මම කිව්වේ ඔයාලට ඒ කියන්නේ ඔයාලටම පුළුවන් නම් මහන්න පටන් අරන් ඒ කියන්නේ මැෂින් අරන් මහලා මුලින් ඉඳන්ම යන්න එක තමයි ඇත්තටම හොඳ කියලා. නමුත් අර ඊට පස්සේ දැන් නම් මම කියන්නේ පුළුවන් නම් වෙන තැනකින් දීලා මස්ස ගන්න එක ලේසි ඔයාලට. මොකද මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන්න අමාරුයි. ලංකාවේ මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන්න අමාරු නිසා අර 100 150 බල නැතුව පිට ක්වොලිටි තැන් වල දෙක තුනක් හොයාගෙන ඒ ක්වොලිටි තැන් වලින් මහගෙන ස්ටොක් එකක් අරගන්න එක ලේසි. ප්ලේන් ටී-ෂර්ට් අරගෙන නම් කරන්න පුළුවන්. නමුත් අර ප්ලේන් ටී-ෂර්ට් අරන් කරන එක මම නම් එච්චර අනුමත කරන්නේ නැහැ. ඒ අර 100 150 200 ලාභෙත් අපි ඉතුරු කරගන්න පුළුවන් නේ අපිට. මේ ඒක වටිනවා ඒ ලාභෙත්. ඒක නිසා ටී-ෂර්ට් පැන් නම් කරලා දෙන්නම් ලස්සනටම. මම නම්බර් එක දාන්නම් කතා කරන්න. මේ දින අපේ ඕවර්සයිස් ටී-ෂර්ට් එක කරන ටී-ෂර්ට් එකක් මීඩියම් සයිස්. මේ තියෙන ෆිට ඕන් එක. මේ වගේ ෆිට ඕන් එකක් තමයි තියෙන්නේ මීඩියම් සයිස් එකට. සයිස් 4යි යන්නේ අපේ ඕවර්සයිස් ටී-ෂර්ට් වල. සයිස් ගොඩක් යන්න ඕනේ නැහැ. ඕවර්සයිස් ටී-ෂර්ට් වලට සයිස් 4ක් තිබ්බනම් ඇති ෆ්‍රී සයිස් 4ක්. ඒ කියන්නේ XL එක සාමාන්‍යයෙන් 3XL 4XL 5XL අඳින කෙනෙක්ටත් මැච් වෙන විදිහට O level ඉඳන් ලොකු වෙනකම්ම charge කියන්නේ මේ range එක කවර් වෙන විදිහට කරලා තියෙන්නේ. ඒ වගේ තමයි මං ගාව තියෙන patterns crop top ද හැමදේම WhatsApp එකට ගිහලා මම catalog එක check කරන්න. ඒකේ තියෙනවා design ඔයාලට පටන් ගන්න beginners වල පටන් ගන්න lazy design තියෙන්නේ. එහෙම WhatsApp catalog එක බලන්න. තව මේ කියන්නේ විකුණන්න නම් බැරි නැහැ. මේ තියෙන අපේ oversize t-shirt එක මේක වෙනස් කර මේකේ මම මොනවද වෙනස් කරලා තියෙන්නේ මේක මැටීරියල් එක වෙනස් වෙන කිසිම දෙයක් නැහැ. මේ ස්ක්‍රීන් print එකක් ගහලා තියෙනවා high build එක. එච්චරයි. මේකට හොඳ සේල් එකක් තියෙනවා. මේකේ කලර්ස් 4කින් අපි කරනවා හොඳම සේල් එකක් තියෙනවා. මේ මැටීරියල් ගන්න එක නම් අහන්න එපා. මමත් අපිත් මේ බය කෙනෙක්ගෙන් හරහා තමයි ගන්නෙ. ඩිරෙක්ට් ඉම්පෝට් කරනවා අපිට ඕන විදිහට හදාගෙන චයිනා වලින්. එහෙම තමයි මැටීරියල් නම් අරගන්නේ. ලොකු ක්වොන්ටිටි එකක් ගන්න ඕනේ. කිලෝ 1000ක්වත් අඩුම ගන්න ඕනේ. මේ ගන්නවා නම් එයාලගෙන් එහෙම තමයි මැටීරියල් නම් හොයාගන්නේ. නැත්තම් ගන්නේ පමුණුවේ තියෙන සුප්‍රීම් ෆැබ්‍රික්. සිංගල් ජර්සි ගන්නේ සුප්‍රීම් ෆැබ්‍රික් කියලා තියෙන පමුණුවේ එයාලගෙන් තමයි මැටීරියල් ගන්නේ.